සුබ දවසක් ඔයාලා හැමෝටම. අදත් වෙනදා වගේම ආදරෙන් එකතු කරගන්නවා AKD plant nursery වෙත. අදත් පොඩි පැකේජ් ටිකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඊට කලින් ඔයාලට පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා. දැන් පැකේජ් දාපුවම ගන්න කැමතිම කෙනෙක් විතරක් ඉන්නවා නම් පැකේජ් එක ඉල්ලන්න. මොකද අනිත් අය ඉල්ලන්න එපා. මේ කියලා කියන්නේ ඊට පස්සේ තව කෙනෙක් ඉල්ලපුවාම ඒ කෙනාටත් නැහැ ඕඩර් කරපු කෙනාත් අන්තිමට හොයාගන්න නැති වෙනවා. ඒකින්ද කරුණා කරලා ඒ වැඩේ කරන්න එපා. ගන්න කැමතිම නම් විතරක් කෝල් එකක් දෙන්න. එහෙම දීලා ඔයාලා වෙන් කරගන්න. මොකද මට දැන් දෙපාරක් විතර එහෙම වුණා. ඉතින් මේ එහෙම කරන්න එපා කියලා කියන්නේ මේක මට විතරක් වෙන දෙයක් නෙමෙයි, ගොඩ මල් කරන අයට වෙන දෙයක්. ඉතින් මේ ඒ වුණාට එහෙම කරන්න එපා කියලා කියන්නේ මොකද අපි කියලා කියන්නේ මම සල්ලි වලට වැඩිය මගෙන් දෙයක් කෙනෙක් ඉල්ලපුවාම මම ඒක ඒ කෙනාට දෙන්න තමයි බලන්නේ. ඉතින් ඒක හින්දා මේ එතකොට මට වෙන්නේ තව කෙනෙක් ඉල්ලපුවාම ඒක මං ඕඩර් වෙලා කියලා කිව්වට පස්සේ අර ඉල්ලපු කෙනාට දෙන්න නැති තත්ත්වයක් එනවා. ඉතින් ඒක හින්දා එහෙම කරන්න එපා කියලා ඒ පොඩි ඉල්ලීම ඔයාලට මතක් කරනවා. ඒ වගේම ඒ ඉල්ලීම ඔයාලගෙන් කරනවා. ඉතින් අද බලමු ඉස්සෙල්ලාම තියෙන පැකේජ් එක. මෙතන පැල 11ක් තියෙනවා ඔයාලට. මල් ඉතාමත්ම ආසන්නයි. සමහර ඒවා පොහොට්ටු තියෙනවා. ඉතින් බලමු එහෙනම් මොනවද තියෙන වර්ග කියලා. මේ තියෙන්නේ වලට බ්ලැක් කාඩිනල් එකක්. මේකත් මේ බ්ලැක් වර්ග වලින් මම දන්න තරමින් ගොඩ පැල දාන වර්ගයක් තමයි බ්ලැක් කාඩිනල් කියලා කියන්නේ. මේ අනිත් එක, මේ දෙවෙනි එක, මේක ලිවියම් රෙඩ් එකක්. ඒකත් ඔයාලට පේනවා ගොඩක් නිරෝගී පොහොට්ටුවකුත් එක්කන් තියෙන එකක්. මේ අනිත් එක්කෙනා මෙයා ස්වීට් ඩ්‍රීම් එක්කෙනෙක්. එයාගෙත් පොහොට්ටුවක් තියෙනවා. ඔයාලට කට් කරලා පැල බෝ කරගන්නවා නම් පැල බෝ කරගන්නත් පුළුවන්. මෙන්න මෙයා පැල දෙකක් එක්ක ඉතාමත්ම නිරෝගී රේන්බෝ එක්කෙනෙක්. එතකොට මෙයා මේ ෂා රෙඩ් මෙතන පැල දෙකක් විතර වගේ තියෙන පොඩි පඳුරක් තියෙන්නේ. ඉතින් මෙයත් එහෙමයි. ඒකත් කියන්න ඕනේ එයාගෙත් ෂා රෙඩ් කියලාත් කියන්නේ මම දැකපු වර්ග වලින් නම් පැල ගොඩක් බෝ කරගන්න පුළුවන් එක්කෙනෙක්. මේ අනිත් එක්කෙනා මෙයත් ලිවියම් රෙඩ් එක්කෙනෙක්. එතකොට මෙයා ඔයාලට මම කලින් දීලා තියෙනවා 3500ට දාපු ෆ්ලෑෂ් එකේ පොඩි පැලයක් තමයි මේ තියෙන්නේ. එතකොට මෙයා මේ සමෝරා නෙමෙයි සමෝරා මල වගේම තමයි. ලස්සන සුදු පාට මලක් තියෙන්නේ මෙයාගේ. එතකොට මෙයා මේ තියෙන්නේ ලලනි එක්කෙනෙක්. එතකොට මෙයත් කට් කරලා පැල ගොඩක් බෝ කරගන්න පුළුවන්. මේ අනිත් එක්කෙනා මෙයත් මේ බ්ලැක් කාඩිනල් එක්කෙනෙක්. එතකොට මේ තියෙන්නේ වටිනාකම චුට්ටක්වත් කවදාවත් අඩුවක් වෙන්නේ නැති ලිලි. එයාගෙත් ඔයාලට පේනවා හොඳට කට් මුල් තියෙනවා. කට් කරලා පැල බෝ කරගන්න පුළුවන්. ලිලි කියලා කියන්නේ පඳුරු ගගා හැදෙන වර්ගයක්. ඉතින් මෙතන පැල 11ක් තියෙනවා. මේ පැල 11 වටිනාම කියන පැල 11ක් තියෙන්නේ. පැල කියලාකොට සමහර ඒවා පැල දෙක තියෙන ඒවත් තියෙනවා. ඉතින් ඒකින්ද මෙතන ඒ තියෙන මෙන්න මේ වර්ග 11ක් නෙමේ කලවමේ මේ තියෙන ගස් 11 ඔයාලට ගන්න පුළුවන් 6500කට. ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් කෝල් එකක් දීලා වෙන් කරගන්න. අනේ ගන්න කැමතිම කෙනෙක් ඉන්නවනම් විතරක් මට කෝල් එකක් දෙන්න. ඒකත් ඉතාමත් ආදරෙන් මතක් කරනවා. එතකොට මේ තියෙන්නේ ඔයාලට අද දවසට දෙන දෙවෙනි පැකේජ් එක. මෙතන මේ පැකේජ් එකට තියෙන්නේ ෆ්ලෑෂ් වර්ග 4ක්. ෆ්ලෑෂ් විතරමයි මෙතන තියෙන්නේ. එතකොට මේක ඔයාලට පේනවා මේක ඇවිල්ලා ඔරිජිනල් ග්‍රීන් ෆ්ලෑෂ් එකක්. මේකත් කලින් මේ ගන්නවා කියලා කියපු කෙනා මේ වෙනකන් ආගිය අතක් නැහැ. ඉතින් ඒක හින්දා මේකත් මම මේකට දානවා. ඒකයි මෙන්න මෙයාගේ මට පෙන්නන්න නෑ මොකද මල් පිපිච්ච නෑ. අර බෝ කරගෙන යන හින්දා කට් කරලා පැල ගන්න ඕන නිසා මේක කරන්නේ. මෙයත් ඉතාමත්ම නිරෝගී. ඔයාලට පේනවා මේ හොඳටම මුල් දාලා තියෙන මේ තැනකින් චුට්ටක් මේව කරලා පෙන්නන්න. බය වෙන්න කිසි දෙයක් නෑ. අරගෙන ටක් ගාලා හදා ගන්න පුළුවන්. මෙයාගේ සුදුයි
සුදු එකේ රතු පාට ඩොට් ඩොට් යන එකක් තියෙන්නේ. එතකොට මෙයා මම ඔයාලා මගේ මේ වීඩියෝ වල තියෙනවා මම දාලා තියෙනවා 3500 දීපු ඒ මේ ෆ්ලෑෂ් එකේම පැලයක් තමයි මේ තියෙන්නේ. සමහරව නම් කොළ වලින් අඳුර ගන්නවා. ඉතින් මේ යාගේ පැලයක්. එතකොට මෙයාත් ඉතාමත්ම නිරෝගී ලස්සන ෆ්ලෑෂ් එකක්. මෙයාගෙත් සුදු එකේ රෝස පාටට වගේ ඩොට් කියලා කියන ඩොට් නෙමෙයි ගොඩ ටිකක් ලොකුවටම වගේ ෆ්ලෑෂ් වෙන එක්කෙනෙක් එයා. මල් පෙන්නන්න නෑ. ඒක හින්දා මෙන්න මේ පැල 4 තමයි ඔයාලට ෆ්ලෑෂ් වර්ග වලින්ම දෙන්න තියෙන්නේ. එතකොට මේ පැල 4 මේකත් මං හිතන්නේ මම සාධාරණ මුදලකට ඔයාලට දෙන්නේ. මේ පැල 4ත් මං ඔයාලට 5500කට දෙනවා. ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මට කෝල් එකක් දෙන්න. එතකොට මේ අද දවසේ ඔයාලට හම්බෙන 3 වෙනි පැකේජ් එක. මෙතන ගස් 4ක් තියෙනවා. නිරෝගී ගස් 4ක්. කට් කරලා පැල ගන්නවා නම් පැල ගන්නත් පුළුවන් ඔයාලට. ඉතින් එහෙම ගස් 4ක් තමයි තියෙන්නේ. මේක ෆියුරිනෝ. මේ තියෙන ෆියුරිනෝ එක්කෙනෙක්. එතකොට මෙයා විස්පර්. මෙයා සකුරාලිලා ලස්සනයි ඔයාලට පේනවා. ලොකු වෙන්න තමයි ගොඩ ලස්සන මල. මොකද මල ගොඩක් ලොකු වෙනවා. ගහත් ලොකු වෙනවා. ලොකු පෝච්චි එකකට දාලා හදාගත්තොත් ලොකුවටම හැදෙනවා. එතකොට මෙයා වයලට් ලව් එක්කෙනෙක්. මල නම් සවුත්තු වෙලා තියෙන්නේ. දැන් ගොඩක් දවසක් මල පිපිලා. එතකොට මෙතන මේ පැල 4ක් තියෙනවා. මේ පැල 4 ඔයාලට ගන්නව නම් 3200කට ගත්ත හැකි. ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ WhatsApp එකට කෝල් එකක් දීලා පැල වෙන් කරගන්න පුළුවන්. එතකොට මේ අද දවසට ඔයාලට හම්බෙන අන්තිම පැකේජ් එක. මේක 4 වෙනි එක. ගොඩක් දෙනෙක් ලලණි ඉල්ලුවා අර දවස් ටිකේ. ලලණි දෙන්න තිබ්බේ නෑ. අද ඔයාලට එයාගේ ලොකුම ලොකු ගහක් දෙන්න පුළුවන්. ඉතාමත්ම නිරෝගී පොහොට්ටුවකුත් එක්කන් තියෙන එකක්. කට් කරලා හොඳටම පැල බෝ කරගන්න පුළුවන් එක්කෙනෙක්. මේ තියෙන ලොකුම ලොකු ලලණි එක්කෙනා. ඊළඟට මෙන්න මෙයා. මේ ඔයාලා දන්නවා මෙයා ෂාරෙඩ්. මේක නම් මෙයාගේ টොප් කට් හොඳටම සීසන් එකක්. මේ ඔයාලට පේනවා. මුල් හොඳට දාලා තියෙන්නේ. එතකොට ෂාරෙඩ් වල මිල ගණනුත් ඔයාලා හොඳටම දන්නවා. සාමාන්‍යයෙන් හොඳම ගහක් ඒ කියලා කියන්නේ টොප් කට් නැතුව කඳ පැලයක් හොඳට සීසන් කරපු එකක් සාමාන්‍යයෙන් 2500කට විතර වගේ තමයි යන්නේ. එතකොට මේක টොප් කට් හොඳටම සීසන් එක්කෙනෙක්. එතකොට මෙයා මේ රතු පාට ලස්සන මල. මේ ඉස්සෙල්ලාම මල. මෙයා වොලාරි. එතකොට මේ ඔයාලට කට් කරලා පැල ගන්නවා නම් ගන්න පුළුවන්. මෙයාගෙත් පැල දානවා හොඳට. එතකොට මෙතන ගස් 3ක් තියෙනවා. මේ ගස් 3 2500කට ගන්න පුළුවන්. ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ WhatsApp නම්බර එකට කෝල් එකක් දීලා පැල වෙන් කරගන්න පුළුවන්. සවුන්දට කූරියර් එකට දාන්න පුළුවන්. එතකොට ගන්න කැමතිම කෙනෙක් ඉන්නවා නම් විතරක් කෝල් එකක් දීලා වෙන් කරගන්න. ඒකත් ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. තෙරුවන් සරණයි. සුබ